සුදු පබළුවක් කා කළු පබළුවක් තබමින් කුඩා ළමයෙක් නූලක පබළුව අමුණනවා. නූලේ මුලින්ම මුණ ඇත්තේ සුදු පබළුවකි. නමුත් නූල් අවසානයේ කළු පබළු 3කි. නූලට මුණ ඇති මුළු පබළු ගණන 54කි. නූලට මුණ ඇති සුදු පබළු ගණන කීයද? අහන්නකෝ. දැන් දෙවනි ගණනනේ. සුදු පබළුවක්. කළු පබළුවක්. සුදු පබළුවක්. කළු පබළුවක්. සුදු පබළුවක්. කළු පබළුවක්. කළු පබළුවක්. හලෝ මේ කළු පබළු 3ක් එක ළඟ. මේ වැලේ තියෙන මුළු පබළු ගණන 54යිලු. වැලේ තියෙන මුළු පබළු ගණන 54යි. මං ඔයාගෙන් අහන්නේ මේ කළු පබළු 3ක් එක ළඟ තියෙන එක හරිද? වැරදි. ඔක්කොම මෙහෙම කරමු. ඒ කියන්නේ මේ කළු පබළු 3ම අයින් කරන්න ඕනේ. අයින් කරා. එහෙම නේද? ඔව්. ඔව්ද නැද්ද? ඔව්. කළු පබළු 3 අයින් කරාම සුදු 1යි 2යි 3යි. කළු දැන් 2යි. එහෙනම් 3ම අයින් කරාම හරිද? 2යි කියන පැත්තට ඔළුව වනනවා. කළු 3ක් එක ළඟ තිබුණ කියලා දෙයියනේ මේ තියෙන්න ඕනේ පබළුවත් අයින් කරන්න එපා. මාර මිනිස්සුયો ටිකක් නේ. අයින් කරන්න කිව්වම හේරම අයින් කරලා දානවා. මේ කළු එක තියෙන්න ඕනේ සුදු කළු 3ම අයින් කරලා දැම්ම. මේක තියෙන දේ මෙන්න මේ දෙකයි අයින් කරන්න ඕනේ. එහෙනම් ඔය දෙක අයින් කරන්නකො මේ 54න්. 4න් 2ක් අඩු කරාම 2යි මේන් 52යි. දැන් සුදුයි කළුයි නැටුමක් වගේ. සුදුයි කළුයි 52ක් තියෙනවා. එහෙනම් සුදු විතරක් හොයාගන්න ඕනේ නම් මොකද්ද කරන්න ඕනේ? 52ම තියෙන අන්න හරි. 52 අරගෙන මම බෙදනවා දෙකට. 5ට 2 ඒවා දෙකක් තියනවා නේද? ඒකට නම් ඔළුව වන්නන ලස්සනට. දෙවරක් 2 4 උනා. 5න් 4 අඩු වෙනවා. එතකොට පැටියෝ ඉතිරි වෙනවා එකක්. නේද? 1ට 2 නැති හින්දා ඔළුව දමලා බලනවා. මේ හලෝ එනවද? මං එනවා. 2 පහලට එනවා. 12ට 2 ඒවා 6ක් ඔළුව උඩින් ලියනවා. 6 වරක් 2 12යි අඩු කෙරුවම බිංදුවයි පුතේ. අපි මේ සුළු කිරීම පොඩ්ඩක් සින්දුවක් කිය ජොලියේ හදමු. හදන ගණන හරියට හදමු. සුළු කරන ඒවා ඉතින් අපි කොහොමත් ඒවා පුළුවන් නේ අපිට. එතකොට පොතේ සුදු වෙනවා. සුදු පබළු ඔක්කොම එනවා 36ක්. කෝ බලන්න හොඳටම තේරුණු මගේ දරුවෝ. නියමයි සුපිරි. එහෙනම් ඒකත් ලියා ගන්න.